ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවා වෙනස්ම විදිහේ ලොග් එකක්. ඔව් ඉතින් මේ ඔයාලා බලනවාද මේ බඩු මුළු ගොඩකුත් තියාගෙන මොකද්ද මේ කරන්න කියලා. මේ අතන අපෙන් කට්ටිය ඉල්ලලා තිබ්බා මේ shopping log එකක් අරගෙන එන්න කියලා. ඉතින් මේ shopping log එකක් අරගෙන එන්න තමයි හිතන් හිටියේ මේ සතියේ. අපි සාමාන්‍යයෙන් සතියේ සෙනසුරාදා හවසට මේ ඔෆිස් එකට එනවා. එතකොට ඒ ටයිම් එකට මම ගිහිල්ලා මේ බඩු අරන් එනවා. මේ අද බඩු අරන් එන්න ගියා. අපි වීඩියෝ එකක් කරන්න හිටියේ මේ මට අතන කැමරා ගෙනියන්න නමුත් දුන්නා. ඊළඟට එක්කෙනාට කිව්ව ලොග් එකක් කරන්න. ෂොප් එක ඇතුළේදී ෆෝන් එක අරන් බලනකොට ෆෝන් එකෙත් බැටරි එක. ඉතින් වීඩියෝ එකක් කරන්න තරම් බැටරි තිබෙන්නේ. අද ඇත්තටම ක්‍රවුඩ් එකක් ටිකක් අඩුවෙන් හිටියා. අපිට ඇත්තටම ඒක ලස්සනට කරගන්න තිබ්බා. මේ කොහොම හරි ඉතින් ගෙනියන්න අමතකුණානේ. ඒකින්ද මේ අපි හිතුවා දැන් මේ බඩු ගෙනාවට පස්සේ සාමාන්‍යයෙන් අපි බිල් එකත් එක්ක බඩු ටික චෙක් කරනවා. මොනවද තියෙන්නේ මේ මොනවා හරි අඩු වෙලාද ඩිස්කවුන්ට් කොහොමද ඇවිල්ලා තියෙන්නේ. ඔහොම අපි ඉතින් පොඩ්ඩක් චෙක් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට ඇවරේජ් සතියකට 6000 ගණක වගේ බඩු යනවා නේ. 5000 කියනවා. හැබැයි සමහර සති දෙකක් ඒ බඩු තියෙනවා. ඔව් සති දෙකක් සමහර දේවල් තියෙනවා. ඉතින් මේ අනිත් එක තමයි මේ අපි සතිය මැද ඉතින් ඔය චිකන් එළවලු වගේ දේවල් ඉතින් සතිය මැද ගන්න. කොහොමත් ඊළඟ දවස්වල හදන ඒවා ඒ දවසේ හවස වගේ තමයි අරන් එන්නේ. ඒකින්ද මේ ඒව නැතුව අපි සාමාන්‍යයෙන් අර නරක වෙන්නේ නැති මේ ඒ වගේ බඩු ටික තමයි සෙන්සර් අරගෙන. ඔව් ඒකින්ද මේ අපි ඔය බඩු ටික අරන් ආපු එක මේ පෙන්වන්න හිතුවා. මොකද මේ ඔයාගේ ඔෆිස් එකේ මැරිනෝ කරපු යාළුවන්ගේ රික්වෙස්ට් එකක් තියෙනවා. අනේ ඔව් මගේ යාළුවෝ හරියට රික්වෙස්ට් කරනවා ඔය දෙන දැන් කොහොමද ඔය මැනේජ් කරගන්නේ ඔයගොල්ලන්ට සතියට එන වියදම කොහොමද මේ ගැන වීඩියෝස් කරන්න කියලා. ඉතින් මේ ඒගොල්ලෝම වැඩිම මට මතක් වෙනවා මේ බිල බලන්න යනකොට ඒ නිසාම තමයි වැඩිම මේ ලොග් එක අපි කරන්න හිතන්නේ. එතකොට ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවනේ සාමාන්‍යයෙන් අපිට සතියකට කොච්චර යනවද. එතකොට සහ ඔයාලට තව ඒ වගේ දැනගන්න ඕන දේවල් කමෙන්ට් කරන්න. එතකොට අපි තව සම්බන්ධ ඒ වගේ අතරම අපේ ටෝටල් මන්ත් එකේම යන වියදම් වගේ බ්ලොග් එකකුත් අපි අරන් එන්න හිතන් ඉන්නවා. මේ හරි එහෙනම් අපි මේ වැඩේ පටන් ගමු. මේ වැඩි කතා නැතුව ඉතින් බිල් එක මේ බෑග් එකේ තියෙන. අපි හරි බිල් එක තියෙන. මෙන්න තියෙනවා ඉතින් අපේ බිල් එක. බිල් නම් ටිකක් දිගයි. බිල් පොඩ්ඩක් දිගයි ඉතින්. මේක තමයි බිල් එක. මම ඉතින් මේක මාක් කරන ගමන් මේ ඕක බේ අපි සාමාන්‍යයෙන් මොනවද බඩු තියෙනවද කියලා බලන්නේ. අපි එනං කැමරා එක චුට්ටක්. හරි. එහෙනම් මම දැන් අපි මම ඔයාලට දෙන්නම්. මගේ ගාව තියෙනවා ඉතින් බිල. මේ තියෙන්නේ අපි ගෙනාවු බඩු බිල් එක පොඩ්ඩක් දිගයි. මේක ඇත්තටම මේ 6274ට මේ 571ක ලාභයක් තියෙනවා. මේ මෙන්න මේ ජයකොඩි කියන කඩවල තියෙන මේ ෂොප් එකක්. ඉතින් මේක ඇත්තටම මේ වගේ ඩිස්කවුන්ට් දෙනවා. ඒකයි අපි මේකෙන් බඩු ගන්නෙ. හරි. මුලින්ම පත්තර තියෙනවා ග්‍රෑම් 515 වගේ නේද? පත්තර තියෙනවා මේ අර කෑම ගන්න. ලන්ච් එකට කෑමට නෙමෙයි. කෑම ගන්න ගන්න පත්තර තමයි මේ. ඒකට අන්න ඒක තියෙනවා. මේ ඊයේ වෙන ටික බලමුද මුලින්ම? ඔව් ඊළඟට දී වෙන දේවල් ටිකක් තියෙනවා. යෝගට්ස් දෙකයි, පුඩින් එකයි, චීස් එකයි. හරි. එතකොට මේ ටික හරි. ලෝ බජට් එක තමයි ගන්න කොත් මලේ. හැපි කව් ගන්න හරියි නෑ. ඒ නිසා ඊට පස්සේ සම්පෝෂ පැකට් එකක් තියෙනවා. සම්පෝෂ ග්‍රෑම් 500 පැකට් එකක්. සම්පෝෂ පැකට් එකක් තියෙනවා. ඒක නම් අපිට සාමාන්‍යයෙන් මේ ලොකු පැකට් එක ඉතින් මේක ඒකේ මේගොල්ලෝ කලර් එක වෙනස් කරලානේ. ඔව් පැකට් එක පොඩ්ඩක් වෙනස් කරලා අපිට හොයාගන්න බැරුණා. ඇත්තටම මේ සම්පෝෂ මේ සති දෙකකට වගේ මේක ඇති වෙනවා. ඉතින් මේ අපි වැඩි ගන්න නැහැ. වැඩි පොල් ගන්න නැහැ ඊට පස්සේ මෙතන ලොකු ලුණු ග්‍රෑම් 805ක් අරන්. ලොකු ලුණු සාමාන්‍යයෙන් අපි කිලෝ එකකට ආසන්න ගණන් විතරයි ගන්න. මොකද නැත්නම් තැම්බෙනවා. ඒකින්ද මේ වගේ ගණනක් තමයි. ඊට පස්සේ අපි මෙතන කරවල ගත්තා. කරවල ග්‍රෑම් 215ක් එකට වැටලා තියෙනවා. කරවල ඊට පස්සේ හාල් මැස්සෝ ග්‍රෑම් 250යි. හාල් මැස්සෝ. සුදුලු ගාලික් ග්‍රෑම් 80යි. ඒකේ නම් අද හොඳ සුදුලුණු තිබුණේ නැහැ. ඒකයි අපි පොඩ්ඩක් පිට කරගෙන ආවේ කියන්නේ. ඊට පස්සේ මම නිකන් කවුටි පැකට් එකක් ගත්තා සුදු කවුටි එක. රුපියල් 195ක ග්‍රෑම් 250ක. මෙයාව නම් ගත්තේ ඇත්තට මගේ ආසාවට මේ තෝසේ එකක් මම හිතන් ඉන්නවා අද රාට තෝසේ හදලා බලන්න. මේක 450යි කියලා ගහලා තියෙන හරිශ්චන්ද්‍රගේ තෝසේ. එතන තිබ්බ ෆ්‍රීලන්ඩ් නම මම ඉතින් හරිශ්චන්ද්‍රම ගත්තා. මේ මොනවද? මල් පපඩම් තමයි. ග්‍රෑම් 100ක් මල් පපඩම් අතර නිකන් ආසෙට කරගත්තා. නිකන් එක ගත්තා. අපේ මිරිස් කුඩු ඉවර වෙලා තිබුණා. ඊට පස්සේ සේරා බ්‍රෑන්ඩ් එකෙන් 140යි නේ. ඔව් මිරිස් කුඩු 100 ගත්තා. ගත්තා ඒ පාර මේක නම් ඉතින් ගෙවල් වලින් නම් බනිනවා මේව කන්න කියලා. ඒ වුණත් නිකන් හදිසියම අවශ්‍යතාවයක් නේ. හදිසියම කියන්න බැරි වුණොත් වගේ කන්න. සති දෙකකට සැරයක් කන්න හරි ගියේ. සති දෙකකට සැරයක් මේ හදිසිය එනවා නේද?
ඊට පස්සේ සව් පොඩි පැකට් එකක් ගත්තා. ගියේ ඉරිදා සව් හැදුවා. මේක තමයි සව් එකක් ගත්තා පොඩි එකක්. ඒක බෑග් පැක් විදිහට තියන් ඉන්න සව්. ඊට පස්සේ පරිප්පු අද බාගේ පරිප්පු තිබුණේ මම වෙද්ද එකම මාරක් ගන්නවා. වෙද්ද එකම මාරක් ගන්නවා. අද අපි කිලෝ එකක් අරන් දෙන්නේ. හැබැයි ගිය සතියෝ තියෙනවානේ. ගිය සතියේ කිලෝ එකක් අරගෙන තියෙන්නේ පාර. මේක නම් ගත්ත හෙට ඉරිදා නිසා අපි දෙන්නට ගෙදර ඉන්න නිසා බොන්න. ෆලූඩ එකක්. ඔව් ෆලූඩ. මේව නම් සාමාන්‍යයෙන් ගන්නෙ නෑ. ඔය හදිසි අපි ගන්න ඒවා. මේව නම් ගොඩ කාලෙකින් පස්සේ නේද? මේක තුන් ගත්තා. මාසෙ ඉතිලා මේ නිකන් පොඩි මේකක් ස්නැක් එකක් පොඩ්ඩක් ඉතින් නිකන් කන්න ගෙදර ඉන්නවා. ඒ වගේ වට තමයි ගොඩක් මේ බිල් එකේ ඉඳ තියෙන්නේ. නිකන් ගන්න ගනිපොඩි. නිකන් ගන්න ගනිපුවා. ඊට පස්සේ පේපර් සර්වියට් ඉවර වෙගෙන එනවා. එතන රුපියල් 230 පේපර් සර්වියට් එක මම ඉතින් ඒකට ඩිස්කවුන්ට් කරනවා නේ ගොඩක්. මම හිතන්නේ 120 පාට දුවද වැඩන්නේ. ඔව් 120 පාට වෙන්න. ඊට පස්සේ ලන්ච් ෂීට් C පැක් එක අරන් තියෙනවා. මේක ලන්ච් එකට කෑම ගන්න. ඊට පස්සේ සහම්පති නේද හඳුන් කූරු තියෙනවා. මේව නම් නිතර ගන්න නෑ. මේ බ්‍රෂ් එහෙම ගතපුවත් එක ඒත් ඔන්නෝයි ගත්ත මතකත් නෑ තිබ්බද කියලා. ඒ නිසා බස් දෙක මම දැන් ඉවරයි. ඒකින්ද බස් දෙකක් කරන් තිනවා. මෙයාට රාණි සබන් ගන්න ඕනේ. කොහොමද මේක විශේෂයි. මේ දෙන්න බේබි ෂොප් ගන්න කියලා මට කියනවා රාණි මුගමුළු. අනේ මම හිතුවා මම රාණි ගන්න හිතුවා. රාණි ගත්තා. ආයි මේ පොඩි බැන්ඩේජ් රෝල් එකක් ගෙනවා. මේ පොඩි අතේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් ඔකට ආව. බැන්ඩේජ් දෙක විතරකින් දිනවා. ඒකේ මේ හැමදේම තියෙනවා. හැමදේම. තෙල් ජාති එළවලු නැහැ. මීට් වර්ග සබ්ජෙක්ට් ඔව් එළවලු අර අලලුණු තියෙනවා. ගෙදර අනම්මනම් බඩු ඔය ඔක්කොම තියෙනවානේ. ඔය කිචන් එකේ තාජි ඔක්කොම තියෙනවා. ඒවත් තියෙනවා. ඒ ටික තමයි ඉතින් ඒ කඩෙන් අරන් තියෙන්නේ. ඒ කඩෙන් අරගෙන තියෙනවා ඒ ටික. ඒතර ඒ ටික විතර 6000 ගන්න කිව්වේ. ඔව්. ඔව් ඒ ටික තමයි. ඒ ටික 6000 ගන්න. ඊට පස්සේ අපි ඊට අමතරේ බිල් එක හරි. බිල් එකේ තිබිච්ච දේවල් ටික ඔක්කොම හැමෝම තිබුණා. 6000 කීයක් කියලාද එතන? 6374ක් ගියා. ඊට අමතරේ අපි ඉතින් මේ බිත්තර ගත්තා. බිත්තර ගත්තා. බිත්තර නම් මම දැන් 32යි. 32 ගානේ අද ගන්න. බිත්තර 10ක් ගත්තා. ඊට පස්සේ එළවලු ගන්න ගියාට ගත්තේ නෑ. බඩු මල්ලත් ලොකු වැඩි නිසා පස්සේ ගන්නම ඉතින් උයන්න කලින් මේ දැනට මම හෙට උයන්න ගෙනාව කරවිල ගෙඩි දෙකක් අරගත්තා. ඒක තේර දාන්න. අපි දෙනක ආසු කෑමක් කරවිලනේ. කරවිල බදලා. ඔව් තේර දාලා. බදලා. ඊපස්සේ කොළු කුට්ටු ඇවරියකුත් ගත්තා. පොඩ්ඩක් පළතුරු කන්න හිතනවා. කොළු කුට්ටු ඇවරියක් ගත්තා. තව උත්තරනේ. මෙච්චරයි තමයි අරන් තියෙන්නේ. ඔව්. මොන ටික තමයි ඉතින් අපි සතියකට අරගෙන තින්නේ. මම දැන් අපිට ගියපු ගණන් එකතු කරොත් එහෙම මේ 6000 ගණනට අමතරව තව එකතු වෙලා තියෙනවා බිත්තර වලට 320යි. මේ ටිකට 500. මේකට 200 ගාණයි ගියේ. 200 ගාණයි කරවිලයි. කොටම 400 ගාණක් වගේ ගියේ. ඔව් 500ක් දාමු. 500ක්. එතකොට ඒත් 6000 ගාණට තමයි 1000යි. ඔව් අපිට 7000ක් වගේ ගියේ. ඒ වගේ ගානක් තමයි සතියකට මේ මේකෙදි සතියකමාරක් දෙකකට ඔව් දැන් අපි කෙරෙපිටි සීනි වගේ මේ සතිය ගත්තේ නැහැ. මොකද ඒක ගිය සතිය ගන්නකෝ තාමත් තියෙනවා. තේ කොළ ඒව ගන්න. සමහර ඔය 3-5 જાතියම නම් අපි ගෙදරින් අපිට අරන් එනවා. අපි ගෙදර ගිය දවසේ ගෙදරින් අම්මා ඒවත් තියෙනවා. ඒකට මිරිස් කුඩු එක විතරක් ඉවරලා තිබ්බ ඒක ගත්තා. පොල් තෙලුත් කාලෙකින් අපි ගත්තේ නැහැ නේ. පොල් තෙලුත් තියෙනවා. එතකොට පොලුත් තියෙනවා. පොල් ගන්නෙම නැහැ අපි. පොල් ගෙදරින් අරන් එනවා. එතකොට ඒකට වියදමක් ඇත්තෙම නැහැ. මේ දැසට අපිට ගන්න බැරි වුණා තැඹිලි නේද? අපි ඉතින් තැඹිලි ගන්නවා. ඔව් තැඹිලි ගන්නවා සමහර දවසට මේ ගෙඩියක් වගේ මේ 200 ගානක් නේද කලින්? 250ක් වගේ. දැන් නම් කීයද දන්නේ. එතකොට ඔන්න ඔය ටික තමයි ඉතින් සාමාන්‍යයෙන් අපිට බඩු වලට සාමාන්‍යයෙන් කෑම බඩු වලට රුපියල් 7000ක් වගේ තමයි. 7000ක් අතර ගානක් යනවා. එතකොට ඉතින් මාසෙට ඊට අමතරව ඉතින් සතිය මැද චිකන් ගන්නවා. එතකොට ඒකට එළවලු සොසේජස් නම් අපි දෙන කන්නේ නැහැ දැන්. සොසේජස් කන්නේ නැහැ. එතකොට චිකන් වලට 1000ක් වගේ යනවා. ආයේ එළවලු වලටත් 500ක් වගේ යනවා. 500ක් වගේ යනවා. එතකොට ඉතින් සාමාන්‍යයෙන් 9000ක් විතර සතිය කෑම වලට විදම යනවා. ඔයිට අමතරින් අපි කඩමු. ඔව්. කඩෙන් කණේව ඇරුණා. ඩෑට ගොඩක් යවරේ ඒව ඇරුණාම. ඉතින් මේ කොහොමද ඇවරේජ් මං හිතන්නේ අපි දෙන්නට මාසෙට 80000කට කිට්ටු වෙන්නේ යනවා නේද? අර අපි දවසට බිල වෙලුවා. අපි ඊළඟ ලොග් එකකින් අරගෙන. ඒකට අපි මේ මාසේ වියදම කොහොමද යන්නේ කියලා මේ මම අර ඇත්තටම මේ මම යාර ඇප් එකක් තියෙනවා මම ඒකෙන් ට්‍රැක් කරනවා. එතකොට මේ ඒකෙන් අපිට අරගෙන යන්න පුළුවන් මේ විස්තරات එක්ක. එතකොට අපි මාසේ වියදම මොනවද කියලා අපි ඊළඟ ලොග් එකකින් අරගෙන එන්නම්. දැන් අපි මේ ගෙනාවේ සතිය වියදම. ඒතර සතියට
9000ක වගේ තමයි වියදම අපිට යන්නේ කැම වලට. එහෙනම් අපි ඊළඟ vlog එකකින් 9000ක් කියලා ඔච්චර නැහැ. 9000ක් වගේ අර දේවල් සති දෙකකට නේ. නෑ සතිය මැද ගන්න දේවල්ට. මැද ගන්න දේවලුත් එක්ක එතකොට හරි. බැලුවත් ඒ වගේ ගණන් කියන අපිට වැඩිපුරම වියදමක අපි දෙන වෙනම ඉන්නේ. ඉතින් ඒ නිසා නේද? රෝගේ වල ඉන්නවනේ ඔබ ෂෙයා වෙනවනේ ඉතින්. ඔව්. එතකොට ඉතින් මම ෂෙයා වෙනවා අපි ඉතින් මේ නිසා තමයි අපිට මේ ටිකක් වියදම වැඩි සහ අපි ඉන්න පැත්ත අනුව වියදම වැඩිනේ. මේ හරියේ අමු මිරිස් ඒව ඔක්කොම ගණන්. මේකයි වැඩි. අර ගමේ ගණන් වැඩි චුට්ටක් ගණන් වැඩි. ඉතින් මේ අද හාල් ඒව අපි මුකුත් ගෙනවන මද හාල් කලින් කිලෝ 5 ඒව අපි ගෙනපුවා තියෙනවා. ඔව්. හාල් ගෙනපුවා. හාල් තියෙනවා රතු කැකුළු තියෙනවා සුදු කැකුළු. කලින් සතිය වගේ නේ. ඔව්. හාල් තියෙනවා. කලින් විතර ගෙනපුවා තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා මෙතන අඩු වෙන නිසා මාස එකක් හරි එකක් වලට අරගෙන එන්න පුළුවන් ඉක්මනින්ම නේ. ඔව්. මාසෙ බ්ලොග් එකක් මේ අපි අරගෙන එනවා තව බ්ලොග් එකක් මේ මාසෙ අපිට කොහොමද බීදම යන්නේ කියලා. එතකොට මේ අපි ඒ බ්ලොග් එක අරගෙන එන්නම් අපි මාසයක් හරියටම රෙකෝඩ් කරලා ඒක අරගෙන එන්න. එතකොට මේ අපිට පුළුවන් හරිම ගාන සැලරි වලින් පස්සේ තමයි මම ওই ට්‍රැක් කරන්නේ කොහොමද. එතකොට අපි ඊළඟ මාසේ වගේ අපිට මේ බ්ලොග් එකක් අරගෙන එන්න පුළුවන් මාසෙ වියදම යන්න කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි ආයේ අලුත් වෙනස් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න. බයි.